ආයිබෝවන් දුවේ පුතේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම කියවපු පොතක තිබුණ කරුණු කිහිපයක්. මේ පොතේ නම තමයි සාර්ථකත්වයේ රහස් කියන පොත. මෙතෙන්දී උපුටාගත්ත කරුණු කිහිපයක් මම ඔයාලට කියන්න කැමතියි. මොකද මේ පොත කියවුවන් පස්සේ මගේ ජීවිතයට ලොකු දේවල් කිහිපයක් එකතු වුණා. දැන් දරුවෝ විදියට ඔයාලගේ හිතේ ඇති මොකද්ද මේ කරන්නේ, මම මොකද්ද කරන්න ඕන, මම ඉස්සරහට මොකද්ද කරන්න කියලා අරමුණක් නැතුව ඇති ඔයාලගේ ඔළුවේ. මේ මම කතා කරන වීඩියෝ දැන් කතා කරන වීඩියෝ එකේදී මම පැහැදිලි කරනවා ඉස්සරලාම අපේ හිතේ තියෙන ප්‍රශ්නයකට පිළිතුරක්. මොකද්ද මේ ප්‍රශ්නය? මම මේ උපුටාගත්තු කරුණු ඇසුරෙන්ම කියන්නම් ඔයාලට. ජීවිතය සාර්ථක කරගන්න ආරම්භ කරද්දී මුලින්ම අපි ගොඩනගා ගන්න ඕන දේ තමයි අපගේ හිතාගෙන ඉන්න මේ දේවල් සම්බන්ධයෙන් ස්වයං ප්‍රතිරූපය කියන එක. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. තමා පිළිබඳව තමා සිතාගෙන සිටින ආකාරය යම් අයෙකුගේ ස්වයං ප්‍රතිරූපය ලෙස හඳුන්වනවා කියලා මේ පොතේ තියෙනවා. ඒ කියන්නේ මං ගැන හිතාගෙන ඉන්න විදිය. මං ගැන හිතාගෙන ඉන්න විදිය දුර්වලයි නම් ඒක පුද්ගලයාට ඉතාමත් හානි කරයි. ඒ වගේම තමයි තමන් ගැන උසස් මට්ටමින් හිතාගෙන ඉන්නව නම් ඒ ආකල්ප ගොඩනගා ගැනීම තුලින් මේක අපේ ජීවිතය සාර්ථක කරගන්න මේක ලොකු උදව්වක් වෙනවා. පළමුවෙන්ම තමා විසින්ම තමාව අවස්ථාක්ෂේරුවට ලක් කිරීම සම්පූර්ණයෙන්ම අත්හරින්න ඕන. දැන් සිටින තත්වයට අකමැති නම් එහි වර්ධ තමන් පිට පටවාගෙන දොස් නගා ගැනීම නතර කළ යුතුයි. මේ ආකාරයට තමා තුළ තමා පිළිබඳව පවතින අයහපත් ආකල්ප හඳුනා ගන්න ඕනේ. මේ අයහපත් ආකල්ප ලයිස්තුවක් හදාගෙන ඒවා එකින් එක ජය ගන්න, මේ අඩුපාඩු ජය ගන්න එකින් එක තරයේ අදිෂ්ඨාන කරගන්න ඕන. එම අයහපත් ආකල්ප වලට ප්‍රතිවිරුද්ධ වන යහපත් ආකල්ප ලයිස්තුවකුත් අපි හදා ගන්න ඕන. ඒක මාසයක් විතර කරයින් පස්සේ නිතර කියවා බලමින් ඒක මාසයක් විතර පුහුණු කරයින් පස්සේ අපිට નિરાයාසයෙන්ම යහපත් ආකල්ප ඇති වෙනවා. ඒ කියන්නේ සුභවාදී ආකල්ප, ධනාත්මක ආකල්ප ඇති වෙනවා. මේ ධනාත්මක ආකල්ප, සුභවාදී ආකල්ප තුලින්ම අපි හැම විටම මේකට උත්සාහ කරලා අපේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන්. අපි කරන හැම කටයුත්තකම වග කියන්න ඕන කෙනා තමයි අපි. ඒ කියන්නේ තමාගේ පෞද්ගලික ජීවිතයේ සම්පූර්ණ පාලනය තමන් විසින්ම කරන්න ඕනේ. කරන සියලු කටයුතු වල සම්පූර්ණ වගකීම තමා විසින්ම බාර ගැනීමට කටයුතු කරන්න ඕනේ. හැම වෙලෙම මම හිතා ගන්න ඕනේ. අපි හිතා ගන්න ඕනේ හැම විටම මම සතුටින් සිටිමි කියන දේ. සතුට කියන්නේ අප විසින් ගනු ලබන තීරණයක්. දුක් වීම, කනගාටු වීම, කනස්සල්ලටපත් වීම තුලින් ස්වයං ප්‍රතිරූපය දුර්වල වෙනවා. ඒ බැවින් දරා ගැනීමේ ශක්තිය වර්ධනය කර ගැනීමට පුරුදු වෙන්න ඕනේ. අපිට එල්ලවන විවේචන, දෝෂාරෝපණ, තර්ජන, අපහාසවලදී නොසැලී ඉන්න ඕනේ. බොරු චෝදනා නොසලකා හරින්න ඕන. අපි ඇත්තටම ගොඩාක් වෙලාවට කවුරු හරි අපිට චෝදනාවක් කරොත් ඒකම එල්බගෙන නෑ මං හරිනේ අපි නිවැරදි කිරීමට ගොඩාක් උත්සාහ දරන සමහරක් පුද්ගලයන් ඉන්නවා අපිට චෝදනාමයි එල්ල කරන්නේ. අපි එයා ඉදිරියේ නිවැරදි වෙන්න ගොඩාක් උත්සාහ කරනවා. නමුත් ඔහු තේරුම් ගන්නෙත් නෑ. ඔහු ඔයා තේරුම් ගන්නෙත් නැහැ. අපි හිතින් ගොඩාක් ඒ ගැන හිත දුක් වෙනවා. අන්න ඒක නිසා සමහරක් ඒ බොරු චෝදනා. අන්න ඒ වගේ කරන බොරු චෝදනා නොසලකා හරින්න. කෝපය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම යනාදී සම්පූර්ණයෙන් තුරන් කරගෙන තමාගේ මේ යහපතට හේතු වෙන වැඩපිළිවෙළවල සකස් කරන්න ඕනේ. ඒ වගේම තමයි අන් අය පිළිබඳව යහපත් ආකල්ප ඇති කරගන්න ඕනේ. හැමෝම සර්ව සම්පූර්ණ නැහැ. දුර්වලතා තියෙනවා, ශක්තියින් තියෙනවා, ආකල්පවල වෙනස්කම් තියෙනවා. නමුත් අපි හැම බලයේම අනිත් අයගේ අඩුපාඩු තිබුණත් අඩුපාඩු දකින්නට පෙර ඒ අයගේ තියෙන ඒ අය පිළිබඳව යහපත් ආකල්ප ඇති කරගන්න ඕනේ.
මෙහි මනෝවිද්‍යාත්මක පසුබිම මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. නිතර සිතන සිතිවිලි සති 3ක් පමණ යන විට යටිසිත තුල ගබඩා වෙනවා. එවිට යටිසිත එම තත්ත්වය කරා ඔබව රැගෙන යාමට කටයුතු කරනවා. අපි නෙගටිව් දේවල්, ඍණාත්මක දේවල් ගැන හිතුවොත් අපේ යටිසිතේ මේ ඍණාත්මක දේවල්මයි තැම්පත් වෙන්නේ. එතකොට යටිසිත ක්‍රියාත්මක වෙනවා ඍණාත්මක විදියට. ඒ නිසා අපි ඇති කරගන්න ඕන සුබවාදී සිතුවිලි. අපි යම් තැනකට පත්වන්නේ නම් යම් තැනකට යාමට අවශ්‍යයි නම් අපි සිතන පතන තත්වයටම හිතල බෑ. අපි සිතන පතන ආකාරය යම් තාක් දුරකට වෙනස් කරගන්න ඕනේ. සුබවාදීව හිතන්න ඕන. මේ නිසා තමන් තුළ නිතරම යහපත් ප්‍රබල සුබවාදී සිතුවිලි ඇති කරගත යුතුයි. ඒවා සති 3-4කට පසු යටිසිතේ ඇතුළත් වෙනවා. එවිට යටිසිත ක්‍රියාත්මක වී අපිව ඒ තත්ත්වයට, අපි බලාපොරොත්තු වෙන තත්ත්වයට රැගෙන යාමට කටයුතු කරනවා. දුර්වල සොයන් ආකල්ප යටිසිත තුළ තදින් කාවැදුණු විට ඔබ දුර්වල තත්ත්වයට පත් කිරීමට යටිසිත ක්‍රියා කරනවා. අසුභවාදී ලෙසත් දුබල ලෙසත් ඔබ පිළිබඳව සිතීම හානි කරවන්නේ ඇයි කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. කුඩා කල පටන් සිතූ සුභ අසුභ සිතුවිලි දෙවර්ගයම යටිසිතේ ගබඩා වෙලා තියෙනවා. ඒ නිසා ඔබ තුළ පවතින දුර්වල අසුභවාදී සිතුවිලි ඉවත් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එම දුර්වල ආකල්ප මගින් මිනිසාට ඇතිවන හානිකර බව වටහා ගැනීමේ ශක්තිය ක්‍රමයෙන් අපිට ලැබෙන්න සැලසෙනවා. යටිසිතේ පවතින අසීමිත බලය ප්‍රයෝජනයටගෙන අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට කැමති නම් යටිසිතේ පවතින අසීමිත බලය පිළිබඳ පූර්ණ විශ්වාසයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අනේ ඔය මොන බොරුද, මෙන්න මේ ජීවත් වෙන කාලේ මෙන්න මෙහෙම ඉන්නවා කියලා හිතන්නේ නැතුව මේ යටිසිත පිළිබඳව ආකල්ප ඇති කරගන්න ඕන. එමෙන්ම යටිසිතේ විශිෂ්ටත්වය පිළිබඳ ඉතා භක්තිමත් වීමද අත්‍යවශ්‍ය වෙනවා. එසේ නොවුනහොත් ඔබට යටිසිතේ ශක්තියෙන් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන්නේ නැහැ. ඔබ පිළිබඳ ඉහළම මට්ටමේ ආකල්ප ඇති කර ගැනීමටත් එනම් ඔබ ඉතා දක්ෂ විශිෂ්ට අයෙකු බව සිතීමටත් වඩාත් ප්‍රිය කරන අංශයකින් අති දක්ෂයෙකු වීමට ක්‍රියා කිරීමත් එකවර සිදු කළහොත් එම ප්‍රබල ආකල්ප, එම ප්‍රබල සිතවිලි ක්‍රමයෙන් යටිසිතට කාවදින අතරම ඔබගේ දක්ෂතාවයද ප්‍රබල ලෙස වර්ධනය වීම ඒකාන්තයෙන්ම සිදු වෙනවා. සිතීම හා ක්‍රියාත්මක වීම එකවර සිදු විය යුතුයි. උදාහරණයක් විදියට ප්‍රබල ව්‍යාපාරිකයෙකු වීමට සිතන පුද්ගලයෙකු කුඩා ව්‍යාපාරයක් වුවද ආරම්භ කළ යුතුයි. ඉන්පසු පාරිභෝගිකයන්ට සුහදව කතා කරමින් ඉහළ මට්ටමින් සැලකෙමින් කටයුතු කරන්නේ නම් එම ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණුව කරා යනවා. එහිදී ව්‍යාපාරය දියුණුවන ආකාරය සිතීම මෙන්ම ක්‍රියාත්මක වීමද එකවර සිදුවනු ඇත. සුභවාදී සිතුවිලි නිතර සිතීම එනම් ධනාත්මක චින්තනයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. වගේම ධනාත්මක ආකල්ප වලින් තමන්ට හැකියාව ඇති දෙයක් ආරම්භ කර එය අඛණ්ඩව දියුණුව කරා පවත්වාගෙන යාමද සිදු කරන්න පුළුවන්. ප්‍රබල ආත්මාභිමානයක් ගොඩනගා ගැනීමේ වැදගත්කම දැන් ඔයාලට පැහැදිලි වෙනව ඇති. තමන් පිළිබඳ සුභවාදී ආකල්ප වැඩි වෙන තරමට ස්වකීය සතුට, තමන්ගේ සතුට සැමසීම පුදුමාකාර ලෙස වැඩි වෙන බව දකින්න පුළුවන්. ඔබ නිතරම පාහේ සිනාමුසු ප්‍රියජනකයෙකු බවට පත් වෙනවා. එවැනි අය ඉක්මනින් සමාජයේ ආකර්ෂණය හා ගෞරව ආදරයට පත් වෙනවා. ඔබ අව්‍යාජ සිනහවකින් පිරුණු අයෙකු විය යුතුයි. යහපත් සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමත් යහපත් මිතුරන් වැඩි කර ගැනීමත් පිළිබඳ සැලකිලිමත් වන්න.
ඔබ කෙරෙහි සැලකිලිමත් වන අයුරින්ම අන් අය පිළිබඳවත් සැලකිලිමත් වන්න. අන් අයගේ හඬට ඇහුම්කම් දෙන්න. ඔවුන්ගේ දුක සැප අවංක සිතින් සොයා බලා උපකාර කිරීමට අවශ්‍ය නම් උපකාර කරන්න. උසස් මට්ටමේ අය හැකිතාක් ඇසුරු කිරීමට උනන්දු වෙන්න. ඔබ ඊතා උසස් යහපත් සිතක් තියෙන බව නිරෝගී සිරුරක් තිබෙන බව සිතන්න. තමන් තුළ යහපත් ගති ගුණ ඇති කර ගැනීමේ මනස අවුල් නොවි පවත්වාගෙන යාමට ප්‍රබල පදනමක් ගොඩනගනවා. අන් අය කෙරෙහි කරුණාව, මෛත්‍රිය, ආදරය දැක්වීම තුලින් ස්වයං මානසික ප්‍රබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. සතුන්හට උදව් උපකාර කිරීම තුලින් ඔවුන් ජය ගැනීම ඔබගේ යහපතට හේතු වෙනවා. එමෙන්ම සෑම කෙනෙකු සමගම සුහදව කටයුතු කිරීමට හුරුදුරුදු වීමද, මිතුරන් වැඩි කර ගැනීමට ක්‍රියා කිරීමද, හිතවතුන්ගේ හා මිතුරන්ගේ වැරදි අඩුපාඩු කොතෙකුත් තිබුණත් ඒවා පෙන්වා දීමට යාමෙන් ඔබ ඔවුන්ගෙන් ඈත් වීමට පටන් ගන්න. හැමදේම සුබවාදීව හිතන්න. එබැවින් ඔවුන්ගේ යහපත් ගුණාංග පමණක් අන් අයට කතා බහ කිරීමට සුදුසුයි. නමුත් අවබෝධය සහිත මිතුරන් හට ඔවුන්ගේ යහපත පිණිස අවංක චේතනාවේ ප්‍රවේශයේ අඩුපාඩු කියා දීම සිදු කරන්න පුළුවන්. සමහර අය ඉන්නවා අඩුපාඩුවක් කියලා දෙති ඒ පිළිගන්න කැමති නැහැ. ඒ අයට සුහදව කතා කරන්න පුළුවන් අය සමග පමණක් මේ ගැන කතා කරන්න. ඔබගේ ජයග්‍රහණ හා දක්ෂතා සොයන් අගය කිරීමට පුරුදු වන්න. ඔයාව අගය කරගන්න. ඔබ පිළිබඳව යම් අයහපත් දුර්වල ආකල්පයක් ඇති වූ විට එය ජය ගැනීමට ප්‍රබල අධිෂ්ඨානයක් ඇති කරගන්න. තමා පිළිබඳ ඉහළ මට්ටමේ ආකල්ප ඇති කර ගැනීම ප්‍රබල ධනාත්මක ස්වයං ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට හෙවත් ආත්ම සම්මානය ඇති කර ගැනීමට ඉතාමත් වැදගත්. අපි තවත් සාර්ථකත්වයේ රහස් කොටසකින් ඉදිරියට හමු වෙමු.